එකම එක ලස්සන ගමක් තිබුණා. ඒ ගමේ හැම උදෑසනක්ම මල් සුවඳින් පිරුණාව. ඒ ගමේ පුංචි පුංචි ගෙවල්, ලස්සන මල් හා ලොකු අඹ ගහක්, රෑ වෙද්දී හඳ එළියෙන් දිලිසෙන පාරවල් තිබුණා. මේ ගමේ සදුනි කියලා පුංචි දුවෙක් ජීවත් වුණා. සදුනි මල් වලට ගොඩක් ආදරෙයි. හැම උදේකම එයා වත්තට ගිහින් මල් වලට වතුර දානවා. ඒත් එයාගේ වත්තේ තිබුණු එක පුංචි මල් කැකුලක් කවදාවත් පිපුණේ නැහැ. අනිත් මල් ලස්සනට පිපුණත් මේ පුංචි කැකුල නිහඬවම හිටියා. අනේ, ඔයා තාමත් පිපුණේ නැද්ද? කමක් නෑ. ඔයා පිපෙනකන් මම ඔයා එක්ක ඉන්නවා. සඳුනි ඒ පුංචි කැකුල අමතක කළේ නැහැ. හැමදාම වතුර දීලට ආදරෙන් කතා කළා. එදා රෑ හඳ එළිය මුළු වත්තම ආලෝකමත් කළා. සඳුනි පුංචි කැකුල ළඟ වාඩි වෙලා hina වුණා. එයා තවමත් බලාගෙන හිටියා. ඒ පුංචි මල දවසක පිපෙනකන්. සුබ රාත්‍රියක් පුංචි මලේ. හෙට හම්බෙමු. ඔලග දවසේ උදෙත් සඳුනි මල් වලට වතුර දාන්න ගියා. අනිත් මල් ඉක්මනට පිපුණා. ඒත් මට තව ටිකක් කාලය ඕනේ. ඇයි? හැම මලක්ම එකම වෙලාවට පිපෙන්නේ නැහැ. සමහර මල් ටිකක් කල් අරන් ලස්සනට පිපෙනවා. ඊට පස්සේ එයා හැමදාම වතුර දුන්නා, කතා කළා, බලාගෙන හිටියා. ඒත් තවත් ඉක්මන් කළේ නැහැ. දවස් කීපයක් ගියා. සඳුනි හැමදාම වගේ ආදරෙන් මල් වලට වතුර දැම්මා. එක ලස්සන උදෑසනක් හිරු පායද්දී සඳුනි ආයෙත් වත්තට ගියා. ඇයගේ ඇස් ලොකු වුණා. අනේ, මේක පිපිලා. අම්මේ, බලන්න, අර මල් කැකුල පිපිලා. ඒ පුංචි මල් කැකුල ලොකු ලස්සන දිලිසෙන මලක් වෙලා තිබුණා. ලස්සන දේවල් ලැබෙන්න ටිකක් ඕනේ. ඒ දවසේ ඉඳන් සඳුනි තේරුම් ගත්තා ලස්සන දේවල් ලැබෙන්න ටිකක් කාලය ඕන කියලා.